ප්‍රශ්නයක් අහන්න. ආදර සම්බන්ධතා කීයක් තිබිලාද? හරියටම ගන්නලා කියන්න නැත්නම් බොරු කියන්නේ නැහැ නේ මම. ඉස්කෝලේ යන එකයි. 6. 6ක් තිබිලාද? ඒ 6න් ඉසුරුව දාලා ගිය කී දෙනෙක් ඉන්නවද? ඉසුරු දාලා ගිය කී දෙනෙක්? මෙහෙමයි දැන් දාලා ගියේ මම තමයි පරාජිතයා වුණේ හැම වෙලාවෙම. හැබැයි ඒකට මම ඒගොල්ලන්ට වැරදි කියන්නේ සාපේක්ෂයෙන්. මාව දාලා යන්න මමත් හේතුවක් වෙන්නේ නැහැ. හැබැයි ඒ දාලා ගිය අය අතරින් එක්කෙනෙක් ඇරෙන්න අනිත් සියලු දෙනා මගේ හොඳ මම අදටත් තරහ නැහැ කතා කරන්නේ. මොකද මගෙත් හැබැයි එක්කෙනෙක් නම් මගේ ජීවිතේ ඉඳලා නැහැ. යා totally destroyed. මම එහෙම ජීවිතේ එහෙම කෙනෙක් හම්බුණා කියලා මතක් කරන්නවත් කැමති නැහැ. මේ නමක් මෙතන පිට මම මේ රූපහිනේ ස්ටුඩියෝ එකේ මේ නම මෙතන ටැටූ ගහගෙන මං හිටියේ. ඒ ඔක්කොම මකලා තියෙන්නේ. නම නෙමෙයි නම මකන්න පුළුවන්. මිනිහෙකුට දෙන්න පුළුවන් ලොකුම දඬුවම තමයි. මම යාව දන්නේ නැහැ. ඒ රිලේෂන්ෂිප් එකේ බුදු හැම අතරින් මම යාව නම් දන්නේ නැහැ පාරින් දැක්කා. මේ අනිත් ඒ දාලා ගිය අයට මම ඒගොල්ලෝ මගේ වැරදි නෙමෙයි. මම 50ට 50නේ. මගේ විදිහ. හැබැයි ඉතින් එහෙම ඒගොල්ලෝ තද සතුටින්